කෙනෙක් ඔයාට සම්පූර්ණයෙන්ම ආදරය කරන්නෙත් නැතුව, ඒ වගේම ඔයාව අතාරින්නෙත් නැතුව මැදක තබාගෙන ඉන්නවා නම් ඒක හරිම පීඩාකාරී මානසික ව්‍යාකූල තත්ත්වයක්. ඒක හරිම කන්ෆියුෂන් එකක්. ඉතින් ඔයා මේ වීඩියෝ එක ක්ලික් කරේ ඔයා මේ වගේ දෙයක් එක්ස්පීරියන්ස් කරන හෝ කරා. එහෙමත් නැත්නම් මීට සමාන දෙයක් එක්ස්පීරියන්ස් කරන නිසා නම් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඇත්තටම මේ තත්ත්වෙන් මිදෙන්නේ කොහොමද? මේ වගේ වෙලාවක ඔයා ඔයාගේ මානසික සුවය වෙනුවෙන් කරන්න ඕන දේවල් මොනවද කියලා. මුලින්ම ඔයාලට හිතනවා ඇතිනේ ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ කියලා. මිනිස්සු මෙහෙම කරන්න ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. එකක් තමයි එයාලා වගකීමක් ගන්න කැමති නැහැ, කැපකිරීමක් කරන්න කැමති නැහැ. නමුත් ඒගොල්ලන්ට ඔයාව සම්පූර්ණයෙන්ම නැති කරගන්නත් බෑ. මොකද ඔයාගෙන් එයාට ලැබෙන අවධානය, සැලකීම හෝ ආරක්ෂාව කියන්නේ ඉමෝෂනල් සේෆ්ටි. ඒක ඒගොල්ලන්ට ඕනේ. නමුත් එයාගේ පැත්තෙන් ඔයා වෙනුවෙන් කැපකිරීමක් කරන්න, ඔයා වෙනුවෙන් වගකීමක් ගන්න ඒගොල්ලෝ කැමති නැහැ. හැබැයි අර ඔයාගෙන් ලැබෙන දේවල් ටික නැති කරගන්නත් කැමති නැහැ. ඉතින් එක හේතුවක් ඕක වෙන්න පුළුවන්. තව හේතුවක් තමයි එයාලා කැමති සමහර අය ඉන්නවා විකල්පයක් විදිහට ඔයාව තියාගෙන ඉන්නවා. ඔප්ෂන් එකක් විදිහට. ඒ කියන්නේ සමහර විට ඔයාට වඩා හොඳ කෙනෙක් එයාට හම්බෙනකන්, ඒ කියන්නේ ඔයාගේ මොන හරි නොගැලපීම් හරි අඩුපාඩු හරි මොන හරි දකිනවා. ඉතින් එයා බලනවා ඔයාට වඩා හොඳ කෙනෙක් එයාට හම්බෙනකන් එයා බලන් ඉන්නවා. එතකොට ඔයාට වඩා හොඳ කෙනෙක් හම්බුනේ නැත්තම් එයා තනි වෙයි කියන බය හින්දා ඔයාව බෑකප් ප්ලෑන් එකක් විදියට තියාගන්නවා. ඒක නිසා ඔයාට ආදරේ කෑලි කොටස් වශයෙන් දීලා ඔයාව රඳවලා තියාගන්න පොඩි ටිප් එකක් එයාලා කරනවා. තව හේතුවක් තමයි එයාලගේ ඊගෝ එක. සමහර අය කැමති තමන් වෙනුවෙන්ම කෙනෙක් රැඳිලා ඉන්නවා දකින්න. එතකොට ඒක ඒගොල්ලන්ගේ ලොකු ආත්ම අභිමානයක්. ඉතින් ඔයාව අතහැරියොත් ඒ අභිමානය නැති වෙන හින්දා ඔයාව පුළුවන් විදිහට පොඩි කොටස් වශයෙන් ආදරේ ලබා දීලා ඔයාව තියාගන්න try කරනවා. මේ සිටුේෂන් එකේදී එයාලා ටික දවසකට ඔයාට ගොඩක් ආදරෙන් ඉන්නවා. එහෙම නැත්නම් ඊයේ ඔයාට ගොඩක් ආදරෙන් හිටියා. අද සම්පූර්ණයෙන්ම ඈත් වෙනවා. ඒක නිසානේ අපේ මොලේ නිතරම උත්සාහ කරන්නේ ඇයි ඒගොල්ලෝ මෙහෙම කරන්නේ කියන ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න. එතකොට ඒ ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් නැති නිසා අපි ඒගොල්ලන්ව තේරුම් ගන්න බැරුව එතනම ඒක ගැනම හිතන්න පෙළඹෙනවා. හැබැයි අපි කරන්න ඕනේ ඇත්තටම මම ඔයගොල්ලන්ට කියන්නේ ඇයි එහෙම කරන්න කියලා නෙමෙයි. මේ මානසික පීඩණයෙන් මිදෙන්නේ කොහොමද කියලා ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල් හිතන එක කරන එක. ඒක මම මේ වීඩියෝ එක ඇතුලේ කියනවා. ඉතින් මේ සිටුේෂන් එකේදී සාමාන්‍යයෙන් කෙනෙක් අපිට දිගටම නරක විදියට සලකනවා නම් අපිට ඈත් වෙන්න ලේසියිනේ. හැබැයි සැරින් සැරේ ඒගොල්ලෝ ආදරේ පෙන්නකොට අපේ හිතේ බලාපොරොත්තුවක් ඇති වෙනවා. සමහර විට ආයේ පරණ විදියට හැමදේම හොඳ වෙයි කියලා පොඩි බලාපොරොත්තුවක් නිසා ඈත් වෙන්න බැරුව අපි ඒ බැඳීමම හිර වෙලා ඉන්නවා. ඕක තමයි සිටුේෂන් එක. එහෙම නේද? හැබැයි මේ රිදවීමෙන් ඔයාලා මිදෙන්න ඔයාලා හිතන්න ඕන විදිහක් තියෙනවා. ඔයගොල්ලෝ හිතන්න ඕන විදිය තමයි දැනට හිතන විදිහ වෙනස් කරන්න ඕනේ. දැනට ඔයා හැමදේම හිතන්නේ එයා කියන කේන්ද්‍රය මතනේ. එයා මැද ඉන්නවා. එයා කේන්ද්‍ර කරගෙන තමයි ඔයාගේ හැමදේම රැඳිලා තියෙන්නේ. කොටින්ම ඔයාගේ වටිනාකම තීරණය කරන්නේත් එයාගේ හැසිරීම. කොටින්ම එයා ඔයාට good morning කියලා මැසේජ් එකක් දැම්මොත් ඔයාගේ දවසම ඕකේ ඔයාට ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි එක දවසකට එයා මගේ හැරියොත් ඔයාගේ මුළු දවසේම මූඩ් එක අවුල් වෙනවා. එතකොට ඔයාට කිසිම දෙයක් කරන්න මූඩ් එකක් නැතුව යනවා. ඉතින් මේ කන්ෆියුෂන් එක, මේ මික්ස් සිග්නල්ස්, සමහර වෙලාවට ලව් කරනවා, සමහර වෙලාවට නැහැ කියන එකේ දිවාට හිතනවා නම් එයා මට ආදරෙයිද? සමහර වෙලාවට එයා මට ආදරේ ඇති. සමහර වෙලාවට හැසිරෙන විදිහින් එයා මට ආදරේ නැද්ද කියන ව්‍යාකූලත්වය ඔයාට තියෙනවා නම් මම ඒකට උත්තරේ දෙන්නම්. ඒකට උත්තරේ පැහැදිලිවම නැහැ කියන එක. පැහැදිලිවම එපා කියන එක. ඉතින් තේරුම් ගන්න ඔයාට එයාව වෙනස් කරන්න බෑ.
බල කරන්න බෑ ආදරය කරන්න කියලා. හැබැයි ඔයාට තීරණය කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා පැහැදිලිවම මට මේ ලැබෙන half attention එක half love එක මේක මම බාර ගන්නවද නැද්ද කියන තීරණය ඔයාට ගන්න පුළුවන්. මෙන්න මේ වගේ අවස්ථාවල අපේ මනස ශක්තිමත් කරගන්න උපකාරී වෙන ප්‍රධාන ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි ඔයාට එයාව හම්බෙන්න යන්න දැන් යන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට හිතුනොත් එයාට මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් කෝල් එකක් ගන්න. ඉතින් ලොකු උවමනාවක් දැනෙන වෙලාවෙට ඒ හැම වෙලාවෙම හිතට කියන්න නෑ දෙයින් මේක මං කරන්නේ. මේ වෙලාවේ මම මේක කරන්නේ මම මේකට පැය 24ක් ඉන්නවා. මම මේක හෙට කරන්න කියලා ඔයා හිතන්න. මම මේ මට හිතට ආපු දේවල් ටික කියන්න මම හෙට වෙනකන් ඉන්නවා කියලා ඔයා හිතන්න. එතකොට හෙට වෙනකන් ඉන්නකොට ගොඩක් වෙලාවට පැය 24ක් නෙමෙයි පැය කීපයක් යනකොටත් අර ආවේගය නැති වෙලා යනවා. ඒ ආවේගය පාලනය කරගන්න මනසට පුළුවන් වෙනවා. එතකොට අර කියන්න ගියපු දේවල් ටික අර හම්බෙන්න ගිහිල්ලා කියන්න හිටපු ලොකු කම්ප්ලේන්ට්ස් ටික ඒ දේවල් ටික නැති කරගන්න පාලනය කරගන්න මනසට පුළුවන් වෙනවා. ඉතින් ඒක එක දෙයක් මොකක් හරි ආවේගශීලීව කෝල් එකක් මැසේජ් එකක් හම්බෙන්න යන හිතන තප්පරේම ඒක කරන්න යන්න එපා. නෑ මම මේක හෙට කරනවා කියලා හෙටට කල් දාන්න. එතකොට කිසිම ලොකු ෆයිට් එකක් නැතුව ඒක කන්ට්‍රෝල් වෙලා යනවා. අනිත් ඒ තමයි ඔයාගේ මනස හිස්ව තියාගන්න එපා. ඔළුව හිස්ව තියාගන්න එපා. හිස් මනසක් නිතරම දුවන්නේ දුකට. ඉතින් ඔයාට වෘත්තීය ජීවිතයක් තියෙන්න පුළුවන්. ජොබ් එකක්, බිස්නස් එකක්. එහෙම නැත්නම් ඔයාට ස්ටඩීස් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ එක නිර්මාණශීලී වැඩ තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ හෙල්ත් එක ගැන හිතලා ජිම් එකකට යන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා ඉගෙන ගන්න දෙයකට වැඩිපුර අවධානය දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයකට ඔයාගේ මුළු ශක්තියම මුළු කාලෙම දීලා ඔයා කාර්යබහුල වෙන තරමට ඒ පුද්ගලයා ගැන හිතන්න තියෙන කාලේ අඩු වෙන තරමට ඔයාගේ මනසට හොඳයි. අනිත් දේ තමයි ඔයාට කරන්න පුළුවන් තව දෙයක් කොලයක් අරගෙන එයා ඔයාට රිදවපු මගහැරපු ආව නොසලකා හරිපු ඔයාගේ හිත රිදුණු අවස්ථා ඔක්කොම ලියන්න. එහෙම ලියලා ඇයි ඔයා තාමත් ආදරේ තාමත් එයාව බලාපොරොත්තු වෙන්නේ ඇයි කියලාත් ලියන්න. එතකොට ඔයාගේ වැඩිපුර තියෙන්නේ රිදවපු මගහැරපු නොසලකා හරිපු අවස්ථා වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. අනිත් එක තමයි අපේ මොළය නිතරම උත්සාහ කරන්නේ එයා ආදරෙන් හිටපු ලස්සන දවස් විතරක් මතක් කරලා අපිව නැවත නැවත ඒ බැඳීමෙම හිර කරන්න. ඉතින් ඔයාට එයා ගැන ආයේ බලාපොරොත්තුවක් එන හැම වෙලාවෙම මේ ලියපු කොලේ අරගෙන කියවන්න. එතකොට ඔයාට රියැලිටි එක තේරෙයි. යථාර්ථය වැටහෙයි. එතකොට ඔයාට තීරණයක් ගන්න පහසු වෙයි. තවත් දෙයක් තමයි අපි නොදන්නවා වුණාට අපි ශාරීරික ක්‍රියාකාරකම් කරනකොට එක්සර්සයිස් වර්ක්අවුට් කරනකොට අපේ හිතේ තියෙන පීඩනය බය කනස්සල්ල නැති වෙලා යනවා. ඉතින් අපිට විනාඩි 20ක්වත් ව්‍යායාම කරන්න පුළුවන්, ඇවිදින්න පුළුවන්, නටන්න පුළුවන්. ඒ වගේ ශාරීරික ක්‍රියාකාරකමක් කරනකොට මොළේ තියෙන සතුටු හෝමෝන ස්‍රාවය වෙලා මනස සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකත් කරන්න පුළුවන් හරිම සරල දෙයක්. ඈත් වෙන්න තියෙන බය ස්වභාවිකයි. හැබැයි ඔයා මේ බය වෙන්නේ ඔයාට එයාව නැති වෙයි කියලානේ. හැබැයි ඔයා හිතන්න ඔයාට එයාව නැති වුණොත්ද ඔයා ගොඩක්ම වැටෙන්නේ ඔයාට ඔයාව නැති වුණොත්ද? ඔයාට ඔයාව නැති වුණොත් නේද? මම පොඩ්ඩක් කියන්නම් මේ වගේ අවස්ථාවක ඔයාට ඔයාව නැති වෙන්නේ කොහොමද කියලා. ඒකත් ඔයාට ලොකු සපෝට් එකක් වෙයි මේ තීරණේ ගන්න. මෙතෙන්දී ඔයාට ඔයාව නැති වෙන්නේ එකපාර නෙමෙයි. ටිකෙන් ටික. අනුදැනුමකින් තොරව. ඒක වෙන්නේ මෙහෙමයි. ඔයාගේ සතුට වෙන කෙනෙක් මත තීරණය වෙනකොට ඔයා උදේ නැගිට ගමන් සතුටින් ඉන්නවද නැද්ද කියලා තීරණය කරන්න ඔයා නෙමෙයි. එයා ආපු මැසේජ් එකක්. එයා කතා කරපු විදිහ. ඒතර ඔයාගේ හිනාව පාලනය කරන්නේ ඔයා නෙමෙයි. වෙන පුද්ගලෙක්ගේ මැසේජ් එකක්, කෝල් එකක්. එතෙන්දීම ඔයාට ඔයාව අහිමි වෙලා ඉවරයි. එතකොට ඔයා හිතන්න ගන්නවා එයා මට කතා කරන්නේ නැති මගේ අඩුපාඩුවක්ද, මම ලස්සන නැද්ද, මම වටින්නේ නැද්ද, මට කවුරුත් ආදරේ නැහැ. ඒතට ඔයාගේ වටිනාකම ඔයා විසින්ම නැති කරගන්නවා. ඊට පස්සේ ඔයා එයාගේ පස්සෙන් ගිහිල්ලා ඔයාගේ ආත්ම ගෞරවය නැති කරගන්නවා. ඊට පස්සේ ඔයාගේ කාලය, ඔයාගේ එනර්ජි එක
මේ දේවල් මේ ඍණාත්මක මේ නොන්සන්ස් ගැන හිතලා ඔයාගේ ගෝල්ස් මොනවද? ඔයාගේ ඩ්‍රීම්ස් මොනවද? ඔයා කවුද? ඔයාට කරන්න තියෙන වැඩ කොටස මොකද්ද? ඔයාගේ වෘත්තීය ජීවිතය මොකද්ද? ඔයාගේ ව්‍යාපාරික අරමුණු මොනවද? ඔයා කවුද? ඔයාට කරන්න පුළුවන් මොනවද? ඔය හැමදේම ඔයාට අමතක වෙනවා. හිතන්න එක දේ ඇයි යාමට මෙහෙම කරන්නේ? ඉතින් ඊට වඩා ඔයාට දැන් තේරෙනවද? ඔයාට ඔයාව නැති වුණොත් වෙන්නේ මොකද්ද කියලා. ඉතින් කෙනෙක්ට තමන්ව නැති වුණාම සිද්ධ වෙන දේ හරිම භයානකයි. ඉතින් ඒ තත්වයට මුහුණ දෙන්න වුණොත් ඔයාට දැනෙන හිස් බව, ඔයාගේ මානසික වැටීම, ඔයාට තීරණ ගන්න තියෙන හැකියාව නැති වෙන එක, ඔයාට ඉක්මනින් තරහ යන එක, ඔයාගේ පෞරුෂත්වය නැති වෙන එක, මේවා තමයි භයානකම දේවල්. ඒක හින්දා හැමතිස්සෙම හිතන්න එයා මගේ ජීවිතේ හිටියත් නැතත් මම මගේ ජීවිතය ලස්සනට ඉස්සරහට අරන් යනවා කියලා. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති. අනිවාර්යෙන් ඔයාට මේ වගේ මානසික ව්‍යාකුලත්වයක හිටියනම් එකකින් මිදෙන්න. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඔයාලට සාමකාමී මනසක් ප්‍රාර්ථනා කරනවා.